ඉතින් බොයිස් අද අපි බලන්නේ Minecraft එකේ දවස් 100ක් කොහමද යන්නේ කියලා. ඉතින් පළවෙනි දවසේ මෙන්න මේ විදිහට මම world එක ක්‍රියේට් කරගෙන ආරම්භ කරගෙන තියෙනවා. ඉතින් මම මේකට ෂේඩර් එකක් දාලා දෙන්නේ කින්ද පොඩි ලග්ගයක් යනවා. ඉතින් මේක මගදී මම අහක් කරන්න තීරණය කරනවා. ඉතින් පොඩි සවුන්ඩ් අවුල් එන්න පුළුවන්. ඉතින් මේක පළවෙනි වීඩියෝ එකකින් හින්දා මොකක් එක අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ඒව හදාගෙන channel එක ගොඩ දාගෙන ඉස්සරහට ගේමක් ගහමු. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ ගහක් කපා ගන්න එක. ඉතින් ගහක් කපා ගමු මෙන්න මේ විදිහට. ඒ මොකක්ද උනේ ගයිස්, මේ එක බග් එහෙම තියෙනවා. ඉතින් මේක කරන්න දෙයක් නැහැ. බග් වෙනවා තමයි මේ ෆෝන් එකේ නෙමෙයි PC එකෙන් ගහන්නේ. ඉතින් මේ වගේ බග් වලට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ කඩද්දි තව බ්ලොක් එකක් ඇවිත් එතනින් හිටිනවා. ඉතින් කරන්න දෙයක් නැහැ බොයිස්. මෙන්න මේ විදිහට කඩාගෙන ඉවර කරගෙන අපි ඉස්සරහට යමු. මේ ගේම් එකේ අපි ස්පෝන් වෙලා තියෙන්නේ හොඳම ස්ථානයක තමයි. ඉතින් මේ කුරිරු ආරම්භයක්ද අවුල් ආරම්භයක්ද වෙයි කියලා මට හිතා ගන්න බෑ. ඉතින් මේ විදිහට අපි මෙන්න මේ වගේ බ්ලොක් ටිකක් හදාගෙන ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගෙන ඉමු. මේ වගේ හතරක් දාපුවම ක්‍රාෆ්ටින් ටේබල් එක ක්‍රියේට් වෙලා අපිට හැදිලා එනවා. ඉතින් PC එකේ පොඩි අවුල් යනවා. ඉතින් මේ එච්චර හොඳ PC එකක් නෙමෙයි මට තියෙන්නේ. ඉතින් මේ වගේ පොත ඕපන් කරලා ස්ටික් ටික හතරක් හදාගෙන අපිට අවශ්‍ය ටූල් ටික හදාගමු. මොකද්ද මම මේ නම් දන්නේ නැහැ. මම වැඩිය කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ හදාගෙන යනවා. අපේ channel එක sub කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ crafting table එක කඩාගෙන ඉතින් battle එක හොයාගෙන යනවා. බැටල් එක හොයාගන්න බැරි වුණොත් බොයිස් අපිට මේ ඇඳක් හදාගන්න බැරි වෙනවා. ඉතින් අපි ආරම්භයේම කුරිරුව පත් වෙනවා. ඉතින් යද්දිම කුකුල්ලෝ ටිකක් ඉන්නවා පැත්තෙන්. මුන්ගෙන් ඇති වැඩක් නෑ බං. ඉතින් අපි මෙහෙම යමු. ඉතින් හරි බොයිස්. ඉතින් මෙන්න මේ වගේ ඇල පාරකට නෙමෙයි දොළ පාරක්ද මන් දන්නේ නැහැ පැනගමු. ඉතින් වතුර අස්සෙම ෂේඩර් එක දාගෙන හොඳටම පේනවා. මේ පේන තෙක් මානක බැටල් වෙන්නම් හොයාගන්න නැහැ. ඉතින් ඔයාලා අපිට සපෝට් එක දෙන්න. අපේ channel එක ගොඩ දාගෙන ඉදිරියට වීඩියෝ ටික දාගන්න. හරි බොයිස්. ඉතින් අපිට මේකට යන්න නම් ඉතින් මේක තරණය කරන්න අපිට බෝට් එකක් හදාගන්න සිද්ධ වෙනවා. නැත්නම් බෝට් එකක් හදාගමු. අපේ crafting table එක මෙතනින් ගහලා කොහොමද හදන්නේ බෝට් එක? මෙහෙමද? නෑ බොයිස් මෙහෙම නෙමෙයි හදන්නේ. අර අපි පොත ඕපන් කරලා වැඩි පණ්ඩිතකම් කරන්නේ නැතුව එහෙම හදාගමු. හරි බොයිස්. අපි බෝට් එක හදාගත්තා. ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතන තියලා බෑ. අපි යන තැන ඒක අරගෙන යන්න ඕනේ. ඉතින් මේ වගේ ක්‍රාෆ්ටින් ටේබල් එක ගලවගෙන අපි ඒක තියාගමු. තියාගන්න නෙමෙයි අපි ඉන්වෙන්ටරි එකට දාගෙන ඉන්නේ. දැන් ඉතින් බෝට්ටුව හරියට වතුරට වැටෙන්නේ නැහැ. හරි බොයිස්. වතුරට දාගත්තා. මට මේ කන්ට්‍රෝල් නම් හුරු නෑ බොයිස් වැඩිය. මම මේ ගේම් එකට අලුතෙන් ආවේ. හරි ඉතින් මේ වගේ ලොකු කේව් එකකුත් තියෙනවා. ලැග් එකක් යනවා. ඉතින් බොයිස් කරන්න දෙයක් නැහැ. අපේ PC performance එක අනුව තමයි ඉතින් ගේම් එකේ ලැග් එක තීරණය වෙන්නේ. අපිට උණ පඳුරු ටිකක් පේනවා. ඉතින් ඒ කපා ගත්තොත් මොනවද දන්නේ නැහැ. බං හදන්න බලමු ගිහින් කපා ගන්න. මේකේ අපි එපිසෝඩ් විදිහට දිගටම ගේනවා. මේක ඉස්සරහට ආතල් මල්ටිප්ලේයර් වීඩියෝත් ගේන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් උණ ගහක් කපාගෙන බලමු මොකද්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් බොයිස් මේකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් බොරුවට කපලා දාලා ඊට පස්සේ වැඩක් වෙන්න අපිට ඉදිරියට අවශ්‍ය වුණොත් මේ පැත්ත ඇවිල්ලා සර්ච් පාරක් දාලා ඉතින් අපි බඩු ටික හොයාගෙන යමු. අපි දැන් ඉතින් බොයිස් මේ බැටළුව ටික හොයාගෙන ඉතින් යන්නේ. බැටළුව පේන්නවත් නැහැ. මේ ටිකේ බැටළුවෙක් හිටියේ නැත්තම් ඉතින් මම වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ ඉස්සරහින් මේ බැටළුවෙක් පේන්න ගත්තොත් මම ඔයාලා වීඩියෝ එක දික් කරලා ගන්නම්. ඉතින් මේ විදිහට යනවා අපි මේ මුහුද පැත්තටද මන් දන්නේ යන්නේ. පේන්නේ නැහැ. අවසානයක් පේන්නේ නැහැ. නෑ වගේ බැටළුවෝ හොයාගන්න ඕනේ. අපි මේ අයිලන්ඩ් එකට බහැලා බලන්නත් හිතෙනවා. ඉතින් බොයිස් මම මේකේ ඉස්සරහින් වීඩියෝ එක නවත්තලා බැටළුවෙක් හම්බුණු තැනකින් වීඩියෝ එක ආයි කන්ටිනියු කරගෙන යන්න.
නැත්තම් වොයිස් වීඩියෝ එක දික් වුණොත් මට එකපාරට එඩිට් කරගන්න බැරි වෙනවා. මට එඩිට්වත් බෑ ලොකුවට. මේක ලැග් එකත් එක්ක ඔයාලට බලන්න අමාරු වෙයිද දන්නේ නැහැ මේ වීඩියෝ එක. ඉතින් මෙතනින් නවත්තලා අපි ඉස්සරහින් වීඩියෝ එක පටන් ගමු. හරි ඉතින්